මගේ ලොකු තාත්තා නැති වුණා නුවර. ලොකු තාත්තගේ මල ගෙදර වෙනකොට මෙහි පාර දිගේ ෂූටින්. හරි. එතකොට පාර දිගේ ෂූටින් වල මම පුළුවන් තරම් ඒවා ටික ලියාගෙන යනවා. ඒ දවස්වල ඔය අපේ රොෂාන් පිලිපිටිය සහෝදර රංගපාපු නානායක්කාර කියන චරිතේ එයාගේ ගෙදර තමා ෂූටින් දවසේ. ඒක හරිම කොමඩි කැරක්ටර් එකක් නේ. එතකොට ඒක ආතල් ලියන්න ඕනේ. දැන් ලොකු තාත්තගේ මල ගෙදර. දැන් උදේ ඉඳලා ඒ දෙපැත්ත බැලන්ස් කර කර ඉන්නකොට 3ට 2:00 විතර හාමුදුරුවෝ වඩිනවා දැන් අවසන් කටයුතු වලට අර මේ පාන්සු කුල්ලේ දෙන්න. එතකොට හාමුදුරුවෝ වඩිනකොට ඒ අර අවමංගල සභාවේ කතා කරන්නත් තියෙන්නේ මට. ඊයස්සේ අපේ ධනුෂ්කෙන් පෙරේරා අපේ මේ සහාය අධ්‍යක්ෂකවරයා හිටියේ බුද්ධි මේ තව එකයි තියෙන්නේ මචං තව එකකින් පස්සේ සීන් ඉවර වෙනවා කිව්වා. දැන් හාමුදුරුවෝ වඩිනවා. අපේ ලොකු තාත්තගේ මල ගෙදර අස්සේ පටේටම වහිනවා. නිසා ළඟපාත ගෙවල් වලට මිනිස්සු ගිහිල්ලා කියන්නේ නොතෙමී ඉන්නේ. දැන් මට අර සීන් එක ලියා ගන්න දැන් මං ගාව සීන් ඕඩර් එක තියෙනවා. ඊළඟට ලියන්න ඕනේ මොකද්ද කියලා. දැන් දෙබ්බස් සම්පූර්ණ කළා සීන් එකක් එවන්න ඉපේ. මානසිකත්වයක් තියෙන්න ඕනේ. දැන් වටේ මිනිස්සු දැන් තව විනාඩි 5කින් 10කින් මිනිහ එළියට ගන්න හින්දා අඬනවා. අරහෙන් හාමුදුරු වෙනවා. වටේ වහිනවා. අරහෙ සීන් එකක් ඕන වෙලා තියෙනවා. දැන් මට ලියා ගන්න තැනක් නැති එක තියෙන්නේ දැන් සෙනග වැඩි හින්දා. දැන් තිබ්බ එකම තැන තමයි අර මිනිහ තනියට පුටුවක් තියෙන්නේ. ඒ පුටුව හිස් අනිත් කට්ටිය වටේ යන්න හින්දා පිටි ඒ පුටුව එහා පැත්තේ ඉඳගෙන ලොකු තාත්තගේ මලගේ මිනිහේ කකුල් දෙක ළඟ ඉඳගෙන නානායක්කාරට ආතල් ලියන්න කොමඩි කොමඩි ලියන්න සිද්ධ මටත් දුකයි